ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් වෙරළයි මුහුද වාගේ අප දෙදෙනා එක ළඟමය උන්නේ ආසයි සඳයි වාගේ අප දෙදෙනා පෙම් දැහැනක උන්නේ පලකට තුරස් වෙලා වැලි කතරක ඔබ තනි වී උන්නේ ඔබ නැති අතරතුරේ මගේ හිත හඬු වැටි ලොව නැදන්නේ වෙරළයි මුද වාගේ අප දෙදෙනා එක ළඟමය උන්නේ ආසයි සඳයි වාගේ අප දෙදෙනා පෙම් දැහැනක උන්නේ ඔබ ළඟට වෙලා වෙන කිසිවෙක් ලොව නැහැ එය දන්නේ මා නැත වෙනස් වෙලා සෙනෙහස පෙරලස තව ලියලන්නේ වෙරළයි මුහුද වාගේ අප දෙදෙනා එක ළඟමය උන්නේ ආසයි සඳයි වාගේ අප දෙදෙනා පෙම් දැහැනක උන්නේ වෙරළයි මුහුද වාගේ අප දෙදෙනා එක ළඟමය උන්නේ ආසයි සඳයි වාගේ අප දෙදෙනා පෙම් දැහැනක උන්නේ වෙරළයි මුහුද වාගේ අප දෙදෙනා එක ළඟමය උන්නේ
ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්න. ආයිබෝවන් කියලා අපි වැඩසටහන සුන්දර සනිදාවේ අපි ආරම්භ කරනවාද? අරුපායලා ලස්සනට අහස පේනවා. අපි පොරොන්දු වුණා වගේ අපේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන ඔබ ගයන්න මං අහන්නම්. අදත් ලස්සන අපි ආදරය කරන කලාකරුවෙක් අපේ මැදිරියේ ඔබ ඉදිරියේ අද ගීතවත් වෙන්න අපිට සමග කතා බහ කරන්න එකතු වෙලා ඉන්නවා. 80 දශකයේ ඔබට මතක ඇති ආශා ඔබ මට හමු වූ දිනේ මාගේ සිත සොරකම් කළේ ඔබයි. ඇත්තටම ආශාගේ හිත හොරකම් කරනවට වඩා ඔහු රසික හදවත් තමයි හොරකම් කරේ. ඒ අපි එදා ඉතාමත් ආදරයෙන් ඇහුම්කන් දීපු රසවත් තුණු ලස්සන ගීත මාලාවක් ඔහු සතුව තියෙනවා. ඔහු අද අපිත් එක්ක මැදිරියේ මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු තමයි අපි ආදරය කරන 80 දශකයේ ගී ලෝකයට අලුත් ගීත ගොන්නක් එකතු කර ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියා. ඔහුගේ නමින් සරත් සෝමතිලක. අපි ඔබව ආයිබෝන් කියලා පිටි ගන්නවා. මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් FL ඉවෙන්ට් මැනේජ්මන්ට් තිල්න කරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනයි ඔබ ගයන්න මං අහන්නම්. අපි ගොඩ කාලයකට පස්සේ අපේ ප්‍රවීණ ගායන ශිල්පියා සරත් සෝමතිලක මහතා අපිට මුණ ගැහෙන්නේ. බොහොම කාලයකට පසුව අපිත් එක්ක සම්බන්ධ වෙලා අද ගීත කීපයක් අපිත් එක්ක ගායනා කරන්න, අපිත් එක්ක කුළුපග වෙන්න, අපිත් එක්ක කතා කරන්න මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ආයිබෝවන් කියලා ඔබ පිළිගන්න ගමන් අපි අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යමු. මෙම වැඩසටහන ඔබට සජීවීව Facebook හා YouTube හරහා ඔබට මම හිතන්නේ මේ වෙලාවේ සජීවීවත් විඳින්න පුළුවන්. එයි අපහැදිලි අපහසුතා දෝෂ තියෙනවා නම් ඒක ගැන අපිව දැනුවත් කරන්න. අපේ කණ්ඩායම සෑදී පැහැදී ඉන්නවා. ඔබ දෙන පණිවිඩය බාර ගන්න කමෙන්ට් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දුරකථන අංකය 072 13 4 03 8ට WhatsApp පණිවිඩයක් හෝ යම් කෙටි පණිවිඩයක් හැකියාවෙන් දැනුම් දෙන්න පුළුවන්. හරි. ඉතින් සරත් සෝමතිලක මහත්මයා ඔබ යම් කාලයක අපිට නිතර ඔබේ ගීත ඇහුණා. අපි ඔබේ ගීත නිතර මෙමිනු ආශා ඔබ මට හමු වූ දිනේ. තව ඔබේ ලස්සන ගීත ගණනාවක් තියෙනවා. සමුදීලා වෙන්වීලා ගියාට පිටුපාලා මානෙත දුටුවේ ඔබේ රුවයි. මම මේ කිහිපයක් කිව්වේ. ඒ ගීත අපේ හිතවල යම් කාලයක් තිස්සේ රැව්පිලි රැව් දුන් ගීත. ඉතින් මම ඔබෙන් ප්‍රවිෂ්ටයක් ගන්නවා. ඉස්සෙල්ලාම ඔබේ සම්පූර්ණ නම කුමක්ද? මගේ සම්පූර්ණ නම සරත් සෝමතිලක තමයි. එතකොට ඔබ කලාවේදීත් පාවිච්චි කරන්නේ ඒ නම සරත් සෝමතිලක ලෙස. හරි. එතකොට මට පොඩ්ඩක් දැනගන්න ආසයි ඔබේ ගම, ඔබේ පාසල. මම ගම කුලියපිටිය. ඉස්කෝලේ ශ්‍රීපති විද්‍යාලය. කුලියපිටියේ ඉස්කෝලේ ශ්‍රීපති විද්‍යාලය. ඒකල මුල ශ්‍රීපති විද්‍යාලය. ඊට පස්සේ එහෙන් මම සංගීතය සම්බන්ධ ඊට පස්සේ මීගමුවට තමයි ප්‍රවේශ වුණා මීගමුවට. එතකොට ඔබ පාසල් කාලේ ඔබතුමා සංගීතය හැදෑරුවද කොහොමද? නෑ මම සංගීතය හැදෑරුවේ නෑ. මට හැකියාවක් තිබුණා මේ ඉතින් පුළුවන් කියලා. ඒ කියන්නේ සහජ දක්ෂතාවයක් ඔබතුමාට තිබ්බා. එතකොට මේ සහජ දක්ෂතාවය ඔබතුමාට යම් වෙලාවක දැනුණාද මට මෙහෙම හැකියාව ඔබතුමා ආශා කරාද ගීත ගායනා කරන්න? මට ගොඩක් ආසයි කරා. ගීත ගායනා කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි ඒක විදිහටම අරගෙන ආවේ මේ විදිහට කරන්න ඕන කියන්නේ. සින්දු ටිකක් කරන්න ඕන කියන එක. ඒ අදහස ආවා. ඊට පස්සේ මම කැමති ඔබ 80 දශකයේ නියෝජනය කරන ගායන ශිල්පියෙක් හැටියට මම සතුටුයි ඔබෙන් දැනගන්න 80 දශකයේදී ඔබ මුලින්ම කොහොමද ගීත ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්නේ? එතකොට ඔබ
මුලින්ම පටිගත කළ ගීතය කුමක්ද කියලා වගේ. මුලින්ම අපි පටිගත මම කොහොමද යන්නේ තාගරේ මේ පිබිදෙන ගායක පරපුරේ පිබිදෙන ගායක පරපුර ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා ඒ. ඊට පස්සේ මට ඒ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ගෝමිදිලි සංස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. ඒක සරල ගී ඔඩිෂන් එකක් තිබුණා. මම ඒකේ දී ශ්‍රේණියට පාස් වුණා. මේ ඒ යුගයේ යම් දෙයක් පරීක්ෂා කිරීමෙන්නේ ගායන ශිල්පියෙක්ට එළියට එන්න පුළුවන් උනේ. නිකන් ගීයක් මෙබිනවා කියලා එන්න පුළුවන් යුගයක් නෙමෙයි. ඒතකොට ඒ ශ්‍රේණිගත කිරීමකින් තමයි එළියට එන්නේ. එතකොට ඒ පිබිදෙන ගායක පරපුර හරහා ඔබ සමත් වෙලා ඊට පස්සේ ඔබ මේ පළවෙනි රසිකයන් අතරට යන පළවෙනි ගීතය මොකක් වගේ? පළවෙනිම ගීතය රෙකෝඩ් කරපු එක තමයි ඔය ආශා ඔබ මට හමුළු දෙන්නේ ගීතය. ඒක ගෝන්දිලි අපි අර රෙකෝඩ් කරන ස්ටුඩියෝ එකට වෙලාවේ ලියන්න එක්කෙනෙක් හිටියේ නෑ. ඒක රචනය කරන්න. ඊට හදිස්සියෙම තමයි මේ ඩෝල්ටන් අල්ලිස් මහත්තයා ඒ වෙලාවේ පැමිණියා ගෝන්දිලි සංස්ථාවට එන්නේ. එයා මා කරගෙන තමයි තියාගෙන ස්ටුඩියෝ එකේ ගිහිල්ලා මෙයා කරේ. පටිගත කිරීම. එතකොට ඒකේ පද රචනය කවුද? පද රචනය ඩෝල්ටන් අල්ලිස් මහත්තයා. සංගීතවත් කරේ ඩයමන්ඩ් කරා. එතකොට ඒක ඔබතුමාගේ අදහසකට නිර්මාණය වෙච්ච ගීතයක්ද? එහෙම නැත්නම් මොකද්ද ඒ ආශා ඒක කියන්නේ මේක සම්බන්ධව ඕක මේ ගීතේ ලියන්න ඕන කල්පනා කරේ වෙන වෙන විදිහකටයි. දැන් මම කිව්වා මේ සංගීතේ නිර්මාණය කරන කෙනාට මම කිව්වා ඕක දැන් මේ විදිහට ලියන්න ඕනේ. ඕක වෙන විදිහක් ලියලා හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ තුන් දෙනාත් එක්ක කතා කරලා ඊට පස්සේ තමයි මේ විදිහේ නියම කියලා ලියන්නේ. ඊට පස්සේ තමයි රෙකෝඩ් කරේ. පටිගත කිරීමකට ගත්තේ. එතකොට හතරක්. ගීත හතරක් නේද? මට පොඩ්ඩක් ඔබේ පෞල් පසුබිම ගැන අහන්න බැරි වුණා. ඔබ කොහොමද ඔබේ පෞල් පසුබිම? ඔබ කවුද ඉන්නේ ඔබේ? මම දැනනවා දැන් මේ මීගමුවේ පදිංචිය. ඒ ඉන්නේ අපේ වයිෆ් ඉන්නවා. දුවයි පුතා ඉන්නවා. දුවයි පුතා ඉන්නවා. එතකොට හතර දෙනාගෙන් යුත් පුංචි ලස්සන පවුලක්. එතකොට 80 දශකයේ ඔබ ඇවිල්ලා ඒතකොට ආශා ඔබ මට හමු වූ දිනේ ගීතෙන් ඔබ කලා ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොට ඒකෙන් තමයි මම හිතන්නේ මුළු ලෝකයක් රටක් ඔබ අඳුනගන්නේ. ප්‍රථම ගීතය. එතකොට මේ ඉස්සර වගේ රූපවාහිනිය තිබුණේ නැහැ. ගුවන්විදුලියම තමයි ගීත ප්‍රචාරය වුණේ. එතකොට ඒක හරහා තමයි ඔබ යම් නමක් ඔබේ ජනප්‍රිය වුණේ. සරත් සෝමතිලක කියලා නමක් බ්‍රෑන්ඩ් එකක් හැදුනේ එතනින්. දැන් වගේ විෂුවල් රූපරාම මුකුත් නැහැ දියුගයක් නේ. 80 දශකයේ නේද? හරි. මං ආසයි ඔබේ හඬින් ඒ ආශා ඔබ මට හමු දිනේ කියන එකේ කෝරස් කොටස අපි පොඩ්ඩක් ගායනා කරලා බලමුද පොඩ්ඩක්. ආශා මට හමු දිනේ සිත සොරකම් කළේ ඔබයි ආදරේ වේදනාව මාරු දේලා ආවි පාවි මා පෙළන්න ශෝක වෙන්නේ ආශා ඔබ මට හමු දිනේ. ඔබ ස්තුතියි. ඔබේ හඬ තාමත් ඒ වගේමයි අපිට එන්නේ. ඒ අතීතයේ වුණ සුන්දර ගීත නැවතත් ඔබේ හඬින් ඇහෙද්දී ඒක ලොකු සතුටක්. අලුත් පරම්පරාවට දැන් ඔබේ ගීත නිතර අපිට ඇහෙන්නේ නැති තත්ත්වයක් තිබුණත් අපි උත්සාහ කරනවා ඔබේ ඉතර ලස්සන ගීත නැවතත් මේ අරලියට එන්න ඕන කියලා. එතකොට ඒ ඊටාම ලස්සන ගීත. එතකොට ඒ ගීතේ තමයි ඔබ කිව්වේ පද රචනයේ ඩෝල්ටන් අල්විස් සහ සංගීතවත් කළේ. මම කැමති ඔබකින් දැනගන්න දැන් මේ ගීතේ පටිගත වෙනවා. ඊට පස්සේ ඔබ 80 දශකයේදී මම හිතන්නේ මේ ගීත ප්‍රචාරය වෙනවත් එක්කම ඔබ එලිමහන් වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙනවා. ඔව්. එතකොට ඔබට ආරාධනා ලැබෙනවා ගීත ගායනා කරන්න එලිමහන් ප්‍රසංග වේදිකාව. එතකොට මම හිතන්නේ මේ යුගයේ ඔබ බොහෝ සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරලා තියෙනවා. දැන් වගේ නෙමෙයි ඒ කාලේ එලිමහන් ප්‍රසංග ඒ කාලේ රූපවාහිනී ගොඩක් තිබුණේ නැහැ. මාධ්‍ය බිහිවෙලා තිබුණේ නැහැ. ගුවන්විදුලිය අරුණාම ඔබ එලිමහන් ප්‍රසංග වේදිකාවට ගොඩක් ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. අපිට පුළුවන් නම් මේ වෙලාවේ ආශා ඔබ මට හමු වූ දිනේ
ඔරිජිනල් ගීතය වාදනය කරන්න අපි අපේ නිෂ්පාදන කණ්ඩායමෙන් අහලා බලමු මේ වෙලාව හැකියාවක් තියෙනවද අපි ඒක පොඩ්ඩක් ඇහුම්කන් දීලා ඉමු රසික ඔබගේ ප්‍රතිචාර අපි අගය කරනවා සරස් සොම්දේග මහත්මයා ආශා ඔබ මට හමු දිනයේ මගේ සිත සොරකම් කළේ ඔබයි ආදරේ වේදනාව මාරු තේරලා පාවි පාවි මා පෙළන්නම් ශෝක වෙන්නෙමි ආශා ඔබ මට හමු දිනයේ මයයි කියලා කීවෙනම් සිනාසිලා ඒ බොරු වදන් නොබේ මට ඇටගෙනවා හිත රිදවනවා ආදර වදන් නොබේ මා ඔබේ මයයි කියලා කීවෙනම් සිනාසිලා ඒ බොරු වදන් නොබේ මට වැටහෙනවා හිත රිදවනවා ආදර වදන් නොබේ ආශකතාපයෙන් නොතලා වෙන් වී ගියේ ඔබයි අඳ වැළපෙනවා දුමැලි වෙනවා ජීවන ආස්තලේ ආශා ඔබ මට හමු දිනයේ මගේ සිත සොරකම් කළේ ඔබයි ආදරේ වේදනාව මාරු තේරලා පාවි පාවි මා පෙළන්නම් ශෝක වෙන්නෙමි ආදරේ වේදනාව මාරු තේරලා ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්න ඒ අපේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනේ පළමු ආරාධිත ප්‍රවීණ ගායන ශිල්පී සරත් සෝමතිලක මහතා සමග තමයි අපි මේ දොඩමළුවන්නේ මේක ප්‍රවීණයන්ට පමණක් වෙන් වෙච්ච වැඩසටහනක් නෙමෙයි ප්‍රවීණයන්ට පමණක් වෙන් වෙච්ච වැඩසටහනක් නෙමෙයි මෙම වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා අපේ නිෂ්පාදන කණ්ඩායම FL Event Management සාඩම්බරයෙන් අපිට කියනවා මේක ප්‍රවීණ වගේම නවක අයවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා කියලා අපේ නිෂ්පාදකතුමා අපිට දැනුම් දෙනවා 0.72 13.4 0.8 0.72 13.4 0.8 අපේ නිෂ්පාදන කණ්ඩායම ඔබට අමතන්න පුළුවන් WhatsApp පණිවිඩය යොමු කරන්න පුළුවන් මේ වැඩසටහන සම්බන්ධව මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව ඒ වගේම අපිට අනුග්‍රාහක බෞතුන් ගැනත් යම් මට්ටමකින් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ ඔබේ සිතඟි නිවස ගොඩනගා ගන්න ඔබේ සිතඟි නිවස ඔබට අවශ්‍ය පරිදි සාදවා ගන්න ඩේවිඩ් මාවත කටුව පිටිය කදිරාන නිහාල් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් ඔබට අමතන්න පුළුවන් ඔබේ සිතඟි පරිදි කලට වේලාවට නිම කර ඔබේ නිවස ඉතාමත් ශක්තිමත්ව සහ ආකර්ශනීය අයුරින් නිමවා ගැනීමට නිහාල් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් අපේ අනුග්‍රාහක බවතෙක් ජොන් ඩේවිඩ් මාවත කටුව පිටිය කදිරාන දුරකථන අංකය 077 96යි 240යි 56 077 96යි 240යි 56 තවත් අපිට මේ තෝතැන්නට උදව් කරන අනුග්‍රාහක තව ආයතනයක් හෝම් සැලූන් ඔබේ
අවශ්‍යතාව අනුව ඔබේ කොණ්ඩා කැපීම් ළමා පිරිමි වැඩිහිටි ඕනම අයෙකුගේ කොණ්ඩා කැපීම් සඳහා අක්කර 50 අයිවන් මෙන්ඩිස් කෝම් සැලූන් 078 864යි 34යි 06 078යි 864යි 34යි 06 අක්කර 50 කෝම් සැලූන් අනුග්‍රාහක දැන්වීම වලට පස්සේ අපි නැවතත් අපේ කතා බහට යමු වෙනවා සරත් සෝමතිලක ප්‍රවීණ ශිල්පියා එක්ක. එතකොට ඔහුගේ ආරම්භය ගැන ඔහු එසේ සඳහන් කරා. ආශා ගීතය පටිගත වුණාට පස්සේ ඔහුට මම හිතන්නේ ප්‍රසංග වේදිකාවට ලොකු ඉල්ලුමක් ආවා. එතනින් එහාට මම අහන්න කැමතියි ඔබෙන්. එතකොට ඔබේ කැසට් පටය නිර්මාණය වෙන්නේ 80 දශකයේමද කියලා. 80 දශකයේ මෙහා වගේ ඒකට දුරටත් නැහැ. 80 දශකයේ අග භාගයේ වගේ ඔබේ කැසට් පටය නිර්මාණය වෙනවා. අපි ඒකේ තියෙන ගීත කීපයක නම් ටිකක් කියමුකෝ. ඔබට මතක ජනප්‍රියම ගීත කීපයක්. ඒකට ජනප්‍රිය ගීත ආශාම මට දිනේ මානිත දුටුවේ මානිතේ සමුදීලා වෙන්වීලා ඒ වගේ ගීත කීපයක් තිබුණා. සමුදීලා වෙන්වීලා ගීතය ගීත 12ක් දෙක කැසට් පටය අඩංගුනේ. සමුදීලා වෙන්වීලා ගීතය කොයි වගේද? ඒක කවුද පද රචනාව සහ සංගීත අධ්‍යක්ෂණය කරේ? සමුදීලා වෙන්වීලා ගීත රචනය කළේ මේ සිසිලල් ලිස් කියලා මේක කෙනෙක් මියුසික් බෑන්ඩ් එකේ කෙනෙක් ඒ සංගීතය කියලා ඩයමන්ඩ් කරා. එතකොට ඔබේ තවත් ජනප්‍රිය ගීතයක් ඔබ කිව්වා සමුදීලා වෙන්වීලා එකයි ආශාව ඔබ මට හමු වුණේ තව ගීතයක් ඔබ කිව්වා මානිත. ඒකේ කවුද සංගීත? ඒකේ සංගීතවත් කළේ බයිලසෙන්ටි. බයිලසෙන්ටි ජනප්‍රිය සංගීතවේදියා බයිලසෙන්ටි මහත්මයා. ගීත සංගීතය කරේ මේ නිහල් බොලොඤ්ඤි කියලා. මේක මේ සංගීත නිහල් බොලොඤ්ඤි මහත්මයාගේ තමයි සංගීතය. පද රචනාවද බයිලසෙන්ටි කිව්වේ? බයිලසෙන්ටි පදමාලා. ඒ කිව්වේ ඔබ කොයි ගීතයද? මානිත දුටුවේ. අපිට ඒකේ කොටසක් නිකන් කියලා බලන්න පුළුවන් වෙයි නේද? අපි උත්සාහයක් ගමු. මානිත දුටුවේ ඔබේ රුවයි මහද ඇඳුනේ ඔබේ රුවයි මා සිත පැතුවේ ඔබේ පෙමයි ආදරියේ මගේ පැතුම ඔබයි මානිත දුටුවේ ඔබේ රුවයි මහද ඇඳුනේ ඔබේ රුවයි මා සිත පැතුවේ ඔබේ පෙමයි ආදරියේ මගේ පැතුම ඔබයි. බොහොම ස්තුතියි. ඔබේ හඬ අපිට ආඩම්බරයක්. මීගමුවට ආඩම්බරයක්. මම හිතනවා තව අපිට ඔහුත් එක්ක දොඩමළු වෙන්න විස්තර කතා කරන්න තියෙනවා. දැන් ඔබේ මේ දවස්වල ඔබ ප්‍රසංගයක් සඳහා ඇරයුමක් ලැබුණොත් මම හිතනවා ඔබ ඒ ප්‍රසංග බැහැර කරලා නැහැ. කවුරු හරි ඔබට ඉල්ලීමක් කරොත් ප්‍රසංගයක් සඳහා ඉන්න කියලා ඔබ බොහොම කැමැත්තෙන් සහභාගී වෙනවා. අපි ඔබේ දුරකථන අංකය පොඩ්ඩක් අපි මතක් කරමුද? මොකද මේ වැඩසටහන විවිධ පාර්ශ්ව බලාගෙන ඉන්නවා. ඔබ සමහරට ඔබ 80 දශකයේ නියෝජනය කරපු අති ප්‍රතාපවත් ප්‍රවීණ ගායන ශිල්පියෙක්. එතකොට ඔබව සම්බන්ධ කළ මේ ලක්ෂණ ගීත වැල්ලිලා යන්න දෙන්නේ නැතුව මේවා කල්ලියට එන්න ඕනේ. එතකොට අපි ප්‍රසංග සංවිධායකයෙක් හෝ කවුරුන් හෝ ඔබ සම්බන්ධ කර ගැනීමට ආසාවෙන් පසු වෙනවා නම් අපි ඔවුන්ට ඔබේ දුරකථන අංකය පොඩ්ඩක් දැනුම් දෙමුද? ඔබට ඒක මතකයෙන් කීමේ හැකියාවක් මේ වෙලාවේ තියෙනවද? ඔබේ දුරකථන අංකය මම කියන්නම් පොඩ්ඩක් මම නිවැරදිද කියලා කියන්න. 071 36යි 51යි 392. මම නිවැරදි කියලා මම හිතනවා. මම නැවතත් සරත් සෝමතිලක මහතාගේ ප්‍රවීණ ගායන ශිල්පී සරත් සෝමතිලක මහතාගේ දුරකථන අංකය මම නැවතත් මතක් කරනවා. ඔබේ ප්‍රසංගයට, ඔබේ උත්සවයකට මොනියම් හෝ ඔබේ සංගීතමය අවශ්‍යතාවයකට ඔහුව සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් තිබුණොත් ඔහුගේ දුරකථන අංකය 071 36යි 51යි 392. මම හරිද මහත්මයා? සෝමතිලක මහත්මයා? හරි. මම හරියට කිව්වා. හරි. එතකොට ඔබට අවශ්‍ය නම් ඔහුව ඕනෑම අවස්ථාවක ඔබේ ප්‍රසංගය සඳහා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. තාමත් 80 දශකයේ ජවය සහ
ඒ හඬ බොහොම ලයාන්විතව ලස්සනට තියෙනවා. අපි බොහොමත් කැමතියි ඔබේ හඬට. අපි බොහොමත් කැමතියි ඔබේ ගීත අහන්න. අපි අදටත් ඒ ගීත අගය කරනවා. ඒවල නිර්මාණ පසුබිම, ඒවල සංගීතය, ඒ පද රචනා කරපු ශිල්පීන්, එතකොට ඒක සංගීතවත් කරපු ශිල්පීන් ඔබ මතක් කරා. ඒ අයට අපි තාමත් ගෞරව කරනවා. ඒ වගේ ලස්සන ගීත ගොන්නක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා දීම ගැන. අපිට පුළුවන් ද මේ වෙලාවේ තව ගීතයක් එතුමාගේ ගීතයකට අහුම්කම් දෙන්න? නිෂ්පාදන කණ්ඩායම අපිට පේනවා බොහොම සෑදී පැහැදී සුළුව වැඩ කරනවා. මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් දුටුවේ ඔබේරුවයි මාහද ඇඳුනේ ඔබේරුවයි මාසිත පැතුවේ ඔබේ පෙමයි ආදරී මගේ පැතුම ඔබයි මානිත දුටුවේ ඔබේරුවයි මාහද ඇඳුනේ ඔබේරුවයි මාසිත පැතුවේ ඔබේ පෙමයි ආදරී මගේ පැතුම ඔබයි වේදනා දුක් අනුලල් දෙනෙත් වසා මා හැඬුවතීතේ පාඋනා ඔබ නිසා සෝක වේදනා දුක් අනුලල් දෙනෙත් වසා මා හැඬුවතීතේ පාඋනා ඔබ නිසා ආදරයෙන් මා පැතුවේ ආදරී ඔබේ ආදරයයි මානෙත දුටුවේ ඔබේරුවයි මාහද ඇඳුනේ ඔබේරුවයි මාසිත පැතුවේ ඔබේ පෙමයි ආදරී මගේ පැතුම ඔබයි අපි නැවතත් අපේ ප්‍රවීණ ශිල්පියා සමග කතා බහට යොමු වෙනවා. සුළුසුළු තාක්ෂණික දෝෂ වලට අපි සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපේ රසිකයන්ගෙන් මේක බලන වීවර්ස් ලගේ පොඩි බිඳ වැටීම් තියෙනවා සිග්නල් සංඥා සමග වැඩ කිරීමේදී. මම නැවතත් ලයිව් වැඩසටහන නැවතත් අලුත් විදියකට ආයෙ පටන් ගත්තේ මොකද මේ බිඳ වැටීමකට ලක් වෙච්ච නිසා. එහෙම තමයි සජීවී වැඩසටහන් වල පොඩි පොඩි දෝෂ සහිත දැන් තියෙනවා. නැවතත් මේ අනුග්‍රාහක බෞතුන්ගේ පණිවිඩය මම නැවතත් මතක් කරනවා. තුවාන් ටේලර්ස් මීගමුව ඔබට අවශ්‍ය පිරිමි ළමා කලිසම් ෂර්ට්ස් ඔබට අවශ්‍ය පරිදි මසා ගැනීමට මංගල උත්සව සඳහා විශේෂයෙන් විශේෂඥ කණ්ඩායමක් තුවාන් ටේලර්ස් ආයතනයේ ඔබ වෙනුවෙන් සෑදී පැහැදී සිටිනවා. කලට වේලාවට ඔබේ ඇඳුම් ලබා ගැනීමට මීගමුවේ ප්‍රචලිත නාමය තුවාන් ටේලර්ස් 0311 2239යි 596 0311 2239යි 596 077යි 77යි 622යි 46 077යි 77යි 622යි 46 ඔබ දැන්ම කතා කරන්න ඔබේ විවාහ මංගලෝත්සවයට හෝ ඔබේ දරුවාගේ නිල ඇඳුම් හෝ පිරිමි ඇඳුම් ඕනෑම ආකාරයකින් ඔබට කලට වේලාවට මසා ගැනීමට මීගමුවේ ප්‍රචලිත නාමය තුවාන් ටේලර්ස්. අපි නැවතත් අපේ ආරාධිත ප්‍රවීණ ගායන ශිල්පියෙක් එක්ක කතා කරනවා. ඔබතුමා ගීත ප්‍රමාණයක් එහෙම පටිගත කරලා තියෙනවා.
දැන් නැවතත් ඔබතුමා මට කිව්වා මේ ගීත අලුත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. තව ටිකක් සංගීතය අලුත් කරලා නැවතත් අලුත් පරපුරටත් මේ ගීත එලි දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔබතුමා මට කිව්වා. ඒ ගැන පොඩි වචනයක් අපි කියමුකෝ. කායිකද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ඒ වැඩ කටයුතු කරගෙන යනවද? මට පොඩ්ඩක් අදහසක් දෙන්න ඒ පිළිබඳව. ඔව් මේ දවස්වල ඒක අපි කරගෙන යනවා. ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායමත් එක්ක නව නිර්මාණ කරගන්න යන තමයි මේ ගමුවේ මනෝජ් ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායම එක්ක ඔබේ පරණ ගීත නව හඬකින් පටිගත කිරීම වලට ඔබ සූදානම් වෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ නව සංගීතයේ මුසු වෙලා ඒක කොයි විදියටද එලි දැක්වෙන්නේ කියලා. ඔබ මට කිව්වා පොඩි රූප රාමු සම්බන්ධවත් යම් අදහසක් තියෙනවා ඉදිරියට කරන්න කියලා ගායනයේ අලුත් වැඩ කටයුතු කීපයක්. ඒ සියලු දේ ඔබ සාර්ථකව අපි බලාගෙන ඉන්න ඔබ කරලා ඒක නව පරපුරටත් නැවත අහන්න දෙයි කියලා. ඒතකොට මේ සංගීත කණ්ඩායමටත් අපි ධෛර්ය ශක්තිය ඔබටත් මේ ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා. අපි මං හිතන්නේ FL ඉවෙන්ට් මැනේජ්මන්ට් සංවිධානය කරන ඔබ ගයන්න මං අහන්නම් වැඩසටහනේ පළමු වැඩසටහන සහ පළමු ආරාධිත ගායන ශිල්පියා සමග තමයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. FL ඉවෙන්ට් මැනේජ්මන්ට් 072 134 038 072 134 038. තව ගීතයක් අපිට අහන්න අවකාශ තියෙනවද? නිෂ්පාදන කණ්ඩායමෙන් අපි අහමු මේ අවස්ථාවේ. ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් තනි වීලා දුක් වීලා හිතුනේ හඬවාලා සමු වීලා වෙන් වීලා කියාට පිටු පාලා තනි වීලා දුක් වීලා හිතුනේ හඬවාලා ආදරෙන් ඔබ තාවදී හදී වේදනා හදී රැඳී නැත ප්‍රේමයෙන් පැරදී පැසෙනේ මට ආදරෙන් ඔබ තාවදී හදී වේදනා හදී රැඳී නැත ප්‍රේමයෙන් පැරදී සමුදීලා වෙන්වීලා කියාට පිටු පාලා තනි වීලා දුක් වීලා හිතුනේ හඬවාලා දීවල් ගයා නැත පේ මා ඔබේ නාමෙන් පාළුවේ හිඳලා පලක් නැත සතුට හැරෙමෙලේ සෝක දීවල් ගයා නැත පේ මා ඔබේ නාමෙන් පාළුවේ හිඳලා පලක් නැත සතුට හැරෙමෙලේ සමුදීලා
වීලා දුක් වීලා මෙතුනේ අඬවාලා සමුදීලා පෙන් වීලා කියාට පිටුපාලා තනි වීලා දුක් වීලා මෙතුනේ අඬවාලා ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන් ඔබ ගයන්න FL event management පළමු මං වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ප්‍රවීණ ගායන ශිල්පී සරත් සෝමතිලකයන් සමගයි අපි අද කතා බහට සම්බන්ධ වෙලා ඉන්නේ. මං කැමතියි සරත් මහත්මයා ඔබගෙන් අහන්න මේ ගමනේදී ඔබේ සංගීත දිවියේදී ඔබට උදව් කරපු අය බොහෝ ඇති. මේ ගමන එන්න මේ ගීත නිර්මාණය කරලා පද රචනා කරපු හා සංගීතවත් කරපු ශිල්පීන්ට අමතරව ඔබට සහයෝගය දීපු වචනකින් හරි ඔබට උදව් කරපු මේ ගමනට තල්ලුවක් දීපු ඔබට මතක් කරන්න කෙනෙක් ඉන්නවා නම් මේ වැඩසටහන මම හිතනවා ඔබට ඒ කෙනෙක්ට ස්තුති කරන්න අවස්ථාවක් වෙයි කියලා. ගොඩක් මට සහයෝගය දුන්නේ නම් ගුවන් විදුලියේ වැඩ කරන කට්ටිය ගුවන්විදුලි සංස්ථාවේ ශිල්පීන් සියල්ලම මතක් කරන්න ඕන අපි ආදරෙන් ඒ යුගයේ හිටපු කට්ටිය තමයි උඩාරියක් ඒඩීකේ ධර්මවර්ධන ඒඩීකේ ධර්මවර්ධන එයාම ඔය අපේ හිටියා මේ වජිරනාලින්ද සිල්වා මහත්මයා නින්ද්‍රවත් පෙරා ඒ යන කට්ටිය තමයි උඩාරියක් උදව් කරේ ගුවන් විදුලි සංස්ථාවේ ඉස්සරහට එන්නේ ඒකන කට්ටියනවා නම කොට තියෙන ගොඩක් කියන්නේ ඒඩීකේ යාර කියන්නේ ගොඩක් උදව් කරා ජූරියලා ගොඩක් කරා එයා උඩාරියක් උදව් කරා කට්ටිය ඔබට මේ මතක් කරන්න උදව් කරපු අයගේ ගැන තමයි අපි කතා කරේ. අපි නැවතත් කියනවා සරත් සෝමතිලක අපේ මුලින්ම කියනවා මේ සේන සූර්යරච්චි කියලා ගොන්දිලි වැඩ කරපු කෙනෙක්. එයා තමයි ස්ටාර්ට් මම පොඩ්ඩක් මම අඳුල්ලා දීලා නා කරලා කවුද මේ මහත්මයාගේ නම ආයෙ පාරක් කියමු. සේන සූර්යරච්චි. ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. නැත්නම් අද සරත් සෝමතිලක ගායන ශිල්පියෙක් කියලා ගායන ශිල්පියෙක් බිහි නොවෙන්න ඉඩ තිබුණා. ඒ කෙනෙක්ගේ උදව්ව තිබුණ නැත්නම්. ඔව්. ඒ කට්ටිය හඳුල්ලා දින තානේ කට්ටිය හඳුල්ලා ඉතින් එහාට ඒ ගමන යන්න පටන් ගත්තා. ඔව්. ඊට පස්සේ නිවෙල් දෙසිල්ලා, වජිරනාලින්ද සිල්වා, ඉන්ද්‍රවංශ පෙරේරා ඒ කට්ටිය තමයි ගොඩාක් ඔය ගුවන් විදුලියේ උදව් කරලා පොඩ්ඩක් හින්දුලේ විතරක් ලියන්නේ. ඒනික හඳුල්ලා දීලා මේමයි කියලා ඒ වගේ ඔව් බොහෝ පිරිසක් ඉන්නවා. අපි පුළුවන් අයගේ නම් මතක් කරා. නම් මතක් නොකරපු අයට සමා වෙන්න ඕනේ. අපිට හැමදේම මේ වෙලේ වචන කරන්න කාල වේලාව නැතිවීම සම්බන්ධයෙන්. එතකොට ඔබ අපි නැවත වරක් ඔබ ප්‍රසංග වේදිකාවට සම්බන්ධ කරගන්න කෙනෙක් උත්සාහ කරනවා නම් අපි ඔහුට ඔබේ දුරකථන අංකය කියමු. ඔබ කියනවද මම කියන්නද? ඔබතුමාම කියනවා. හරි මම කියන්නම්. සරත් සෝමතිලක ප්‍රවීණ ගායන ශිල්පියා. ඔහුගේ ගීත නැවතත් ඔබට අසන්න රසිකයන් රසන්ට අවස්ථාව තියෙනවා. ඔබ ඔහුව ගායන ශිල්පියෙක් හැටියට එලිමහන් ප්‍රසංග වේදිකාවකට හෝ වෙන සංගීතමය කටයුත්තක් සඳහා සම්බන්ධ කරගන්නවා නම් සරත් සෝමතිලක මහතාගේ දුරකථන අංකය 071 36 51 392 071 36 51 392 යන අංකයට එතුමාට දුරකථන පණිවිඩයක් ලබා දෙන්න. එතුමා බොහොම සෑදී පැහැදී ඉන්නවා ඔබේ ඉල්ලීම ඉෂ්ට කර දෙන්න. බොහොම 80 දශකයේ විචිත්‍රවත් කර ගායන ශිල්පියෙක් හැටියට අපේ හිතේ ගීත ගොන්නක් සනිටුහන් කළ ගායන ශිල්පියෙක් හැටියට. ඒ අතර මම අහන්න කැමති සරත් සෝමතිලක මහතාගෙන් ඉදිරියේදී ෆුල් ස්ටොප් මනෝජ් ඇලෙක්සැන්ඩර් ප්‍රධාන ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායමත් එක්ක ඔබතුමා කිව්වා පැරණි ගීත පොඩ්ඩක් නව ආරකින් පටිගත කිරීමක් කරනවා කියලා. ඊට අමතරව ඔබගේ බලාපොරොත්තුවක් එහෙම තියනවාද නව ගීතයක් එහෙමත් ගයන්න? නව ගීත කොහොමද ගීත දෙකක් තුනක් වගේ කරන්න ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායම නිර්මාණය කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙන ගොඩක් මං හිතන්නේ ඒක බොහොම හොඳ පණිවිඩයක් වෙයි. ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායම ජනප්‍රිය තලයකට ඇවිල්ලා තියෙන ඔවුන්ගේ මනෝන්‍යතාවයක් සහිත ගීත ඉදිරිපත් කරලා තියෙන සංගීත කණ්ඩායම. ඒ සංගීත කණ්ඩායමත් එක්ක මං හිතන්නේ ඔබේ හඬත් එක්ක අලුත් ගීත කිහිපයක් එළිදැක්කෙද්දී ඒක බොහොම විචිත්‍රවත් වෙයි කියලා අපි හිතනවා. ඒ සියලු දේට ඔබට සුබ පතනවා අපි ඒ සංගීත කණ්ඩායමත් එක්ක ඒ ගමන
බොහොම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා මම හිතනවා මේ අවුරුද්දේ අගභාගය වෙන්න කලින් අපිට එක ගීතයක් ඔබතුමාගෙන් අහන්න ලැබෙයි කියලා නව ගීතයක්. ඒ අතර පැරණි ගීතත් අපිට අලුත් කරලා දෙන්න අලුත් පරපුරට පොඩ්ඩක් සංගීතයේ රටාව වෙනස් කරලා ඒකත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතනදී මම තව අහන්න කැමති ඔබෙන් ඔබ විවිධ අයට ස්තුති කරා ඔබට මුල හදපු මිනිස්සු මුල අමතක මිනිස්සුට වරදිනවනේ. අපි හැමදාම මුල මතක තියාගන්න ඕනේ. ඔබ මොකද්ද හිතන්නේ මේ වැඩසටහන සම්බන්ධව මේ FL event management වලින් ගෙනෙන මේ වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව ඔබතුමාට මොනවද හිතෙන්නේ? මේ වැඩසටහන සම්බන්ධව හොඳයි මේ වගේ වැඩසටහනක් කරනවා නම් ඉස්සරහට මොකද මේ වගේ වැඩසටහන් කරලා නැහැ මේ අපි වගේ මේ ප්‍රවීණ ගායකින් ශිල්පීන් ඉන්නලා මේ වගේ කරලා නැවතත් ඉතින් වැඩසටහන් ඉස්සරහට ගෙනියන එක තමයි හොඳ මොනවා කියන්නේ. ඔව් අපි බොහොම සන්තෝෂයි ඔබ වගේ ප්‍රවීණයෙක් අපේ පළමු වැඩසටහන සඳහා සහභාගී කරවා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් ඔබගේ ගීත ඒවා බොහොම අමරණීය ගීත ලස්සන ගීත ගොන්නක් ඔබ සතුව තියෙන්නේ. ඉතින් ඔබේ සියලු කටයුතු වලට අපි සුබ ප්‍රාර්ථනා කරන අතර තාම වැඩසටහන නිමා කරන්න නෙමෙයි තව ගීතයක් අපිට අහන්න පුළුවන්කම තියෙනවද නිෂ්පාදන කණ්ඩායමේ අපේ කාල වේලාවත් එක්ක තව ගීතයක් අපි එතුමාගේ රස විඳිමු. ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් සිතුවිලි පොද වෙලා පැතු මන්සුන් වෙලා කඳුළු අරනක නිමි තන්වි මද ඔබ අද වෙන වෙලා සිතක සිතුවිලි පොද වෙලා පැතු මන්සුන් වෙලා කඳුළු අරනක නිමි තන්වි මද ඔබ අද වෙන වෙලා कोई यते अदे दिन एविले यते इते सन सुम कोई यते अदे दिन एविले यते केउलु सुवर केउलु विवियक सिहिन सितुवम बोंद वेते සිතක සිතුවිලි පොද වෙලා පැතු මන්සුන් වෙලා කඳුළු අරනක නිමි තන්වි හිමද ඔබ අද වෙන වෙලා මිනිට කඳුලින් පෙරා ඉඳිමි තන කම්මිට අරා මිනිට කඳුලින් පෙරා ඉඳිමි තන කම්මිට අරා කඳුල ඔබ මට උරුම කර දුන් ලොවක අද මම තනි වෙලා සිතක සිතුවිලි පොද වෙලා පැතු මන්සුන් වෙලා කඳුළු අරනක හිඳිමි තනිවි හිමද ඔබ අද වෙන වෙලා සිතක
සිතක සිතුවිලි බොඳ වෙලා පැටු පැටු මන් තුන් වෙලා කඳුළු අරණක ඉඳිමි තනි ඉමද ඔබ අදරින් වෙලා ඉමද ඔබ අදරින් වෙලා ඉමද ඔබ අදරින් වෙලා ඉමද ඔබ අදරින් ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්න. FL event management 072 13යි 4යි 02 FL event management 072 ඔබ ගයන්න 4යි 03යි 8 අහන්නම් අනුග්‍රහක බවතුන්ව කෙටියෙන් මතක් කිරීමක් මම නැවතත් කරනවා. නිහල් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් කටුවපිටිය ඩොන් ඩේවිඩ් මාවත කදිරාන ඔබේ සිහින නිවස යථාර්ථයක් කර ගැනීමට අමතන්න 077යි 96යි 240යි 56 077යි 96යි 240යි 56 තුවාන් ටේලර්ස් මීගමුවේ ඇඳුම් මැසීම සඳහා අද්විතීය නාමය ඔබ අමතන්න ඔබේ සියලුම ඇඳුම් මැසීමේ අවශ්‍යතා සඳහා මීගමුවේ ප්‍රචලිත තුවාන් ටේලර්ස් ආයතනය 031යි 22යි 39යි 596 077යි 77යි 622යි 46 මාතෘකා ඔබේ දරුවා ගණිතයට දුර්වලද ගණිතය හරියටම මාතෘකා අධ්‍යාපන ආයතනය ඩොන් ඩේවිඩ් මාවත කටුවපිටිය 071යි 64යි 866යි 44 කෝම් සැලුන් ඔබේ කොණ්ඩා කැපීමේ අවශ්‍යතා සඳහා ළමහා වැඩිහිටි සියලුම අවශ්‍යතා සඳහා අයිවන් මෙන්ඩිස් කෝම් සැලුන් අක්කර 50 078යි 864යි 34යි 06 078යි 864යි 34යි 06 ඒ මම මතක් කරේ අපේ අනුග්‍රාහක දැන්වීම් කීපයක්. මම නැවතත් හැරෙනවා අපේ ප්‍රවීණ ආරාධිත ශිල්පී සරත් සෝමතිලක මහතා දෙසට. ඉතින් ඔබතුමා එක්ක අපි කුළුපග වුණා. අපි ඔබතුමා එක්ක කතා කරා. ඔබතුමාගේ ගීත කීපයක් අපි රස වින්දා. ඔබතුමාගේ ඉදිරි කටයුතු ගැන ඔබතුමා අදහස් දැක්වුවා. ඉතින් අපි සුබ පතනවා FL event management කණ්ඩායම ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඔබතුමාට නිරෝගී සුව පතනවා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට තව බොහෝ කලක් රසිකයන්ව නැවතත් ගීතෙන් මුසපත් කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ඔබතුමාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සමු ගැනීමට මත්තෙන් මම නැවතත් ඔබගේ දුරකථන අංකය කියනවා. සරත් සෝමතිලක මහතාව ඔබගේ සංගීතමය අවශ්‍යතා සඳහා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 071යි 36යි 51යි 392 071යි 36යි 52යි 392 අංකයට කතා කරන්න. ඔහු සෑදී පැහැදී සිටිනවා ඔබේ සංගීතමය අවශ්‍යතා සඳහා ප්‍රසංග වේදිකාවට අවතීර්ණය වීමට. මම සමුගණ්ඩ මත්තෙන් ඔබතුමාට තව මොනවාම හෝ කියන්න තියෙනවා නම් ඔබතුමාට මම අවස්ථාවක් දෙනවා. මම හිතන්නේ ඔබතුමා මතක් කළ යුතු සියලු දෙනාව මතක් කරුවා කියලා මම හිතනවා. ඔබට තව වචනයක් හෝ කීමට අවශ්‍යතාවයක් තිබේද මොන හෝ සම්බන්ධව ඔබට අමතක වූ දෙයක් හෝ මතක නැහැ අමතක වෙන්නේ. ඊළඟ ගුලාම් මේවල් කියන්න නම් තියෙනවනේ අපේ උදව් දුන්න කට්ටිය අපිට නම් කියලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා අපි පොදුවේ ඒ සියලුම අතහිත දීපු අයට මේ වැඩසටහන අරහා ස්තුතිවන්ත වෙනවා. මම කැමති සමුගණ්ඩ මත්තෙන් ඔබගේ සමුදීලා වෙන්වීලා ගීතය පොඩ්ඩක් සජීවීව මේ විදුලි යෝගනයත් එක්ක පොඩි කෝරස් එකේ කොටසක් කියන්න පුළුවන් නම් අර විසන්දි වීම සිදු වූ නිසා මම කැමති ඒ ගීතය මේ වැඩසටහන අවසානයේත් නැවත වතාවක් ඔබට වාදනය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔව් එහෙම පුළුවන් නම් අපි බලන්න. මොකද එක සැරයක් විසන්දි වීමක් සිද්ධ වෙච්ච නිසා තාක්ෂණික දෝෂයක් මතුව නිසා සමුදීලා වෙන්වීලා ගීතේ කෝරස් කොටස ඔබතුමාගේ හඬින් මේ අපේ රසික ජනතාවට සහ මගේ පෞද්ගලික ආශාවක් තියෙනවා ඒක අහලා බලන්න. සමුදීලා
දුක් වීලා එතුනේ අඬවාලා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා කාර්ය බහුල අවස්ථාවක වුණත් මේ වැඩසටහනට ඇවිල්ලා මේ සජීවීව Facebook ඔස්සේ YouTube ඔස්සේ සහ මෙතන ඉන්න පිරිසව ඔබගේ ගීතෙන් ඔබගේ කාල වේලාව වෙන් කරලා පිනවීම සම්බන්ධව ඔබට නැවතත් දීර්ඝායුෂ සහ දෙවියන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට නිරෝගී සුව සමග නැවතත් සමුදීලා වෙන්වීලා කිව්වට ඔබට සමුගෙන යන්න දෙන්නේ නැහැ අපේ වැඩසටහන් මාලාවෙන්. අපි නැවතත් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේ හැම තැනකදීම අපි ඔබ මුණ ගැහෙනවා. නැවත ඔබ අර සංගීත කණ්ඩායම ෆුල් ස්ටොප් සංගීත කණ්ඩායමත් එක්ක කරන ගීත එළිදැක් වෙනකන් අපි සෑදී පැහැදී බලන් ඉන්නවා. ඉතින් ඔබට අපි తాවකාලික සමුදීමක් දෙනවා. සමුදීලා වෙන්වීලා ගියාට පිටුපාලා කිව්වට අපි ඔබට සමුදෙන්නේ නැහැ සදාකාලිකව. අපි ඔබ නැවත මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබට తాවකාලිකව සමුදෙනවා මේ මොහොතේ. ඔබට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයම වේවා කියලා අපි කියනවා. FL Event Management ආරම්භ කළ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනේ ආරාධිත ගායන ශිල්පියා සමගයි අපි සම්බන්ධ වුණේ සරත් සෝමතිලක මහතා. ඔහුගේ ඉදිරි ගමනටත් ඔහුගේ වැඩ කටයුතු වලටත් අපි සුබ පතන අතර මම කැමති අපේ කණ්ඩායමෙන් බිඳ වැටීමකුත් සිදු වූ නිසා ඒ සමුදීලා වෙන්වීලා ගීතයෙන්ම කොටසක් හෝ මේ වෙලාවේ වාදනය කරන්න පුළුවන්. Facebook ඔස්සේ YouTube ඔස්සේ අපි බලපු ඔක්කොටම ස්තුතියි. ජය වෙන්න ඕන. මම කවදාත් ඔබේ හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න උත්සාහ කරන රුවන්දීප ඔබේ අදහස් කලින් කමෙන්ට් එකෙන් ජය වේවා. සුබ සත්‍යන්තය. තනි වීලා දුක් වීලා එතුනේ හඬවාලා සමුදීලා වෙන් වීලා කියාට පිටුපාලා තනි වීලා දුක් වීලා එතුනේ හඬවාලා මට ආදරෙන් තාවදී හදී වේදනා හදී රැඳී නැත ප්‍රේමයෙන් පැරදී පැසනේ මට ආදරෙන් තාවදී හදී වේදනා හදී රැඳී නැත ප්‍රේමයෙන් පැරදී සමුදීලා වෙන්වීලා කියාට පිටුපාලා තනි වීලා දුක් වීලා නෙතුනේ හඬවාලා දීවල් ගයා නැත පෙර මා ඔබේ නාමෙන් පාළුවේ හිඳලා පලක් නැත සතුට හැරෙමෙලේ සෝක දීවල් ගයා නැත පෙර මා ඔබේ නාමෙන් පාළුවේ හිඳලා පලක් නැත සතුට හැරෙමෙලේ සමුදීලා වෙන්වීලා කියාට පිටුපාලා තනි වීලා දුක් වීලා නෙතුනේ හඬවාලා සමුදීලා වෙන්
පිටුපාලා තනි වීලා දුක් වීලා නෙතුනේ හඬමාලා ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං අහන්නම් කන අඳුරේ මා මුහුදට නිවෙලා සටනකි මා ජීවන ඔරුවේ නොදැනී අප විඳිනා මේ දුක කිසිවෙකු හටලොවේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ සරු කරනට පොඩි එවුන්ගේ ජීවිතේ මරුහා පොර බදනව ගන කල්ලුවරේ තිරුනේ නැත්නම් ලොකු මාළුන්ඩලේ දෙවිඳේ මගේ දරු පවුල මහාමතේ මා එන තුරා කඳුලැල් සලා බලා සිටිනවා අමුදරුවන් මා එන තුරා කඳුලැල් සලා බලා සිටිනවා අමුදරුවන් නොදැනී අප විඳිනා මේ දුක කිසිවෙකු හටලොවේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ මනාවෙයි සුළඟට සීතයි ගතේ දැනෙනා දුක කියා ගන්න බැහැ සිතේ නොනිනා මා තනිවීමේ ඔරු කඳේ සැමදා දුක් විඳිනවා මා සමුදුරේ මා එන තුරා කඳුලැල් සලා බලා සිටිනවා අමුදරුවන් මා එන තුරා කඳුලැල් සලා බලා සිටිනවා අමුදරුවන් අඳුරේ දන අඳුරේ මා මුහුදට නිවෙලා සටනකි මා ජීවන ඔරුවේ නොදැනී අප විඳිනා මේ දුක කිසිවෙකු අටලොවේ දෙවිලේ පින් සිදුවේ රැක
ගන්න ජීවිතේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ දෙවිලේ පින් සිදුවේ රැක ගන්න ජීවිතේ ඔබ ගයන්න මං අහන්නම් ඔබ ගයන්න මං පල්ලකින් නැහැ දැක්කේ සුදු නංගෝ කොහෙද ගියේ ඉස්සර වාගේ දිනා වෙලා ඇයි මා දෙස නොබලන්නේ සුදු නංගෝ අමනාපෙන්දෝ සුදු නංගෝ අමනාපෙන්දෝ එපා කියා කවුරුද කීවේ මා කතා කරන්නට එපා කියා කවුරුද කීවේ මා සිතට දුකයි මගේ සුදු නංගෝ උඹ ඇයි වෙනස් වෙලා සිතට දුකයි මගේ සුදු නංගෝ ඇයි උඹ තරහ වෙලා උඹ කල්ලකින් නැහැ දැක්කේ සුදු නංගෝ කොහෙද ගියේ ඉස්සර වාගේ සිනා වෙලා ඇයි මා දෙස නොබලන්නේ සුදු නංගෝ අමනාපෙන්දෝ සුදු නංගෝ අමනාපෙන්දෝ ඔබේ දැක ගණ්ඩයි මෙපමණ කල් සිටියේ මා නාදුන නාලෙස ඇයිද ඔයා අහක බලාගෙන යන්නේ සිතට දුකයි මගේ සුදු නංගෝ උඹ ඇයි වෙනස් වෙලා සිතට දුකයි මගේ සුදු නංගෝ ඇයි උඹ තරහ වෙලා උඹ කල්ලකින් නැහැ දැක්කේ සුදු නංගෝ කොහෙද ගියේ ඉස්සර වාගේ දිනා වෙලා ඇයි මා දෙස නොබලන්නේ සුදු නංගෝ අමනාපෙන්දෝ සුදු නංගෝ අමනාපෙන්දෝ සුදු නංගෝ අමනාපෙන්දෝ සුදු නංගෝ අමනාපෙන්දෝ